හෙලෝ අපේ හාමුදුරනේ ඔව් හෙලෝ ඔව් ඔව් හාමුදුරනේ මේ සුදුසු වෙලාවකට දන්නේ නැහැ මං ගත්තේ මේ මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා කතා කරන්නේ. ඔව් ඔව් කියන්න මම කතා කරන්න පුළුවන්. පුළුවන් නේද? හ්ම්. හාමුදුරනේ මේ මං ටිකක් ඉතින් අරගෙන හාමුදුරන්ගේ දේශනා කීප බලාගෙන ගියා. දැන් තමයි ටිකක් වෙලාවක් හම්බුනේ මේ මේක සර්ච් කරන්න මේ ඊට පස්සේ තමයි නම්බර් හම්බුනේ. ඉතින් ලොකු පැහැදීමක් ඇති වුණා. දැන් මේ සින්දිය කතාවක් කියන්න නම් මෙතනට ආව කොහොමද කියලා. ඒ නිසා ඒක කියන එක ඒ කියන්නේ හැඳින්වීමක් කළ යුතුද නැද්ද කියලා මට හරි පැහැදිලි නෑ. එහෙම කියන එකද සුදුසු කියලා. අම්බුරේ මට දැන් මෙතනට දැන් මට දැනට වැටහිලා තියෙන එකත් එක්ක මට ඊළඟට මේ අහන්න හිතුණා ත්‍රිවිද්‍යාව ගැන දැනගැනීමේ පොඩි ආසාවක් වගේ දැන් ආවා. මෙතනින් එහාට මේ ඥාන පහළ වෙනවා නම් එහෙම කොහොමද කියලා. දැන් මං අහලා තිබ්බේවත් එක්ක අපේ හම්බුනේ ඒක නිකන් ඒ කියන්නේ චතුර්ථ ධ්‍යානෙට ගිහිල්ලා එතනින් එහාට තියෙන කතාවක් වගේ එකක් තමයි මට හිල තිබුණා. මොකද මම සම්පත භාවනාව පැත්තේ ටිකක් යන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මේ දහම හොයාගෙන යනකොට මේ ආර්ය දහම් වඩන්න ඕනේ කියලා අභිහම්බම්ලෝ අන්නාති. එහෙම යන ගමන් අතරේ ඉතින් මම පුතක් අවුරුදු දෙකකට විතර කලින් මම පොඩ්ඩක් පොඩි සද්දයක් වගේ එකක් දැම්මා. මට ඒක තනකින් අහු වුණා පොඩි යම් කිසි දෙයක්. ඒක තමයි කර්මස්ථානයකින් මම ඒක ඉතින් මම දන්න අයට කිව්වා කතා කරා. මට වෙන දෙයක් පැහැදිලි වෙනවා වෙන එකක් අහු වුණා වගේ කියලා. නම් ඒගොල්ලන්ට ඒක ඉච්චර වැටහීමක් වුණේ නෑ වගේ. ඊට පස්සේ මට විදර්ශනාවක් වගේ එකක් තමයි අපි හම්බුනේ වැඩ කරේ. ටක් ගාලා. ඉතින් මම එක දිගට හොයාගෙන යනකොට ඒ පළාත පොඩ්ඩක් පැත්තකින් තියලා ආයි බණ අහන්නම් පටන් ගත්තා. ඒ අතරතුරේ තමයි මට ආනන්දම්ම හම්දුන්ගේ මේ ඒවා ටික පට ගාලා අහුනේ. ඒක මාවද නැත්නම් පෙන්වවද? මම YouTube එකේ හොය ගියා. දිගට අරහට. මම පඩියම්ම හොය ගියා අපේ මේ අබරතන අලංකාර ලොකු හම්දුරන්ගේ බණ. ඉතින් උන්වහන්සේගේ ඒවා ටික හොයලා ඒ අර තියරිටිකලි යන අතරතුරේ මට නිකන් පොඩ්ඩක් අර කැසිල්ලක් අන්තිමේ ඇතුලෙන් අර මගේ වචන හොඳ නැද්ද මම අහන ඔයක් ආව නැත්නම් තව හොයන්න ඕනේ කිය. එයා මොකක් හරි මෙතන තියනවා කිය. ඉතින් අර කර්මස්ථානෙන් තමයි උන්වහන්සේගේ කර්මස්ථානයක් අරමුණු වෙලා තමයි මේක හාරන්න හිතුනේ. ඒක තමයි අර රූපේ පෙන බුබුලක් වගේ. රූපය අසාරයි පෙන බුබුල අසාරයි වේදනාව අසාරයි දිය බුබුල අසාරයි මේ කර්මස්ථානේ. මම ඒක දිගේ ඒක හොයාගෙන ගියාම උන්වහන්සේ ඒක ගොඩාක් පය ගණන් වඩවන මේ දේශනා එහෙම මට හම්බ වුණා. ඉතින් මට ඒක හැබැයි වචන දෙකකට වැඩි දෙපාරකට වැඩි මට කියන්න බෑ. එතන එහාට එන්නේ විදර්ශනාව. මට එන්නේ මේ නැති දෙයක් අහුවෙන්නේ නැති දෙයක් මේ කියන්නේ මේක තව මොනවද පද කියන්නේ කියලා තමයි මට ආවේ. ඉතින් ඊට පස්සේ මම ඒක දිගටම යනකොට මට මේ දැනෙච්ච දේ මේ මුකුත් නැතිම දෙයක් නෙමෙයි කියන්නේ කියලා. එතකොට ඇත්තටම මේ එතන එහාට පස්සේ දැන් මට දැනෙච්ච දේ ඇත්ත විදිහට තමයි හොයන්න ගත්තේ. එතකොට මොකද මම අනිත් අයට මේ කිව්වට ඒක පිළිගන්නේ නැහැ. සම්මත භාවනාවේදී අර තියෙන මේ පදම අපි හැමදාම අවුරුදු ගානක් තිස්සේ එකම දේම කියනවා විතරයි. දැන් භාවනා වඩනකොට නාලෝකේ ඒ වගේ විශ්වාසයක් නැහැ. එතන ඉහට අවබෝධය පිළිබඳ ලොකු අර යට නිකන් කකින ගතියක් එන්න ගත්තා. ඉතින් එහාට දැන් මට එතන එහාට දැන්
දැනිච්ච දේ ඉතින් දැන් මොකුත් නැති එකක්ම තමයි කියලා ආවට පස්සේ එතකොට ආයි අර සමත භාවනාවේදී එතනදී සමත භාවනාව කියලා මේ ප්‍රසිද්ධ කරන්නේ ඒක ආර්ය ධ්‍යාන කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඒක එතකොට ඒ වුණාට මට දැනෙන දේ තමයි එතන ආර්ය ධ්‍යාන කියලා අපි නිර්වචනය කරාට වැඩෙන්නේ සමතයක් කියලා. සමතයක් විතරමයි කියලා. මොකද සම්මා දිට්ඨිය පිළිබඳව ලොකු ප්‍රශ්න දැනෙලා තියෙනවා මට. දැන් මට දැනෙන දේ එදා දැනෙච්ච දේ ඒක හතර පොළොව. ඒ කියන්නේ එහෙම හිතනවා අපේ. එතකොට අද දැනෙන දෙයක් එක්ක මේ වාඩි වෙලා මට මොකක් කරන්නම් බැරි තැනකදී වාඩි වුණොත් නිකන් හිට වැඩක් කරත් කොතන ගියත් මේක තියෙන්නේ විදර්ශනාත්මක විතරයි කියලාම ඉන්නේ ඔළුවට. මම දන්නේ ඒක. දැන් එතන ගියාටත් තව ගන්නවා කියලා කියනවා. එහෙමම හිතන්නේ මම. එහෙම හිතන්න ඕනද? ඔව් එහෙම හිතන එක හොඳයි. ඒක ස්වභාවිකවම එහෙම හිතන එකක්ද? ඒක ආවංකවම ස්වභාවිකවම හිතනවා කියන්නේ. එතන හම්බුනේ දැන් කර්මස්ථානයේ කෙලින්ම දැන් අපි ගත්තාම මේ රූපේ පෙළ බුබුලක් කියලා. ඉතින් එතනින් එහාට අපි රූපේ කියන එක අපි අසයි රූපයයි චක්කු විඥානය කියවම එතනම අර ධාතු ඔක්කොම එන්නේ. එතකොට ඒකේ අර දැක්ක විතරයි කියන එක අග්ගාල උඩට ආවා. ඊට පස්සේ අපි නාමස්කන්ධයෙන් තමයි ගෙනල්ලා ගහන්න හින්දා තමයි මේක මේ පැටලිලා දෙක එකතු වෙලා මම ඉන්නේ පාගන්න වෙලාවම එන්නේ කියන එක ඒකම තමයි ආයෙත් ඔළුවට. ඒතර මම තවදුරටත් හරි කියන එක තමයි හිතන්න ගත්තේ. එතකොට පාගන්න වෙලා එන එක මම පේන එකයි අපි හදලාම හරි පෙන්නන එක එතකොට වෙන්නේ. ඒතර හදලා පෙන්නන පාට හැමදෙස්සම දකින්නේ. ඒතර හදලා පෙන්නන ඇත්ත එක නතු හදලා පෙන්නන එක දකින්නවා. හදලා පෙන්නන එක දකින්නවා නම් මම මේ පැත්ත හරුවොත් මමත් හදලා පෙන්නන එක නේ එතකොට දකින්නේ. ඒතර මේ එකනෙක් කෙනා කවුද ඌයි. එතකොට අර හිත හටගන්න එක. එතකොට හිත හටගන්නේ අර ඇහෙන දැනෙන පෙනෙන මට්ටමේ අර තුන එකතු වෙලා කියන එකත් මට ආවටක් ගාලා. එතකොට ඒ කියන්නේ හිතක් එහෙම හටගන්න නැත්නම් දැනෙන එක එළියෙන් එක ටිකක් දැන් මොකෙක්වත් දැන් මුකුත්ම නැහැ කියලා. කෙලිම බවුද ඔයකට තමයි ආවේ කන්නේ. ඒ කියන්නේ දැන් ආයෙක විදිහකින් කියනවා නම් දැන් උලඟක් ඇවිල්ලා ගහකට වදුනහම උලඟ දන්නෙත් නැහැ ගහ දන්නෙත් නැහැ. එතකොට දැන් උලඟක් ඇවිල්ලා ඇඟේ වදුනහම උලඟ දන්නෙත් නැහැ ඇඟ දන්නෙත් නැහැ. ඇයි ඇඟට අපේ කායට හිතක් නැහැ. කායට හිතක් නැහැ. එතකොට කායට හිතන්න හිත කොහෙන්ද වෙන්නේ? අර වැඩන එකේ දැනෙන එක පෙනෙන එක ඇහෙන එකේ ඒ එකතුව තමයි මේ බලගන්නෙන්නේ කියන එක. එතකොට ඒකත් එක්ක මොකක්වත් නැහැ. ඒක කෙලින්ම මේක නිකන් මුල්මනක් වගේ කතන්දරක් ඇත්තම තියෙන. ඒතකොට ඒ අර ඇහෙන බණත් එක්ක අර උන්වහන්සේගේ ඇහිච්ච බණ ටිකයි මම මේ හිතන එක සැලි වෙනවා වගේ එකක් මට දැනෙනවා හොඳටම. ඒක එතනින් එහාට එහෙමනම් දැන් මෙතෙන්ට ආවේ කොහොමද කියලා තාගෙන අපි පොත්තර කිව්වත් මට එක්තරා බණක ගහුණා ආපු විදිහ හිතන්න එපා කියලා. නමුත් ඒ ආපු විදිහ වෙන මට පොඩි පිටියක් එනවා ඇතුළේ. ආපු විදිහ කියන්නේ ඒක ත්‍රිවිද්‍යාවට අයිති අරුගේ නිවාසන ඥානය. එතකොට අන්තර විසු කන්ද පිළිවෙත ඒ ගැන තියාගෙන කොහොම හැම මේ මොහොත මේ ශනේ විතරයි නම් ගිය ශනේකට ගිය ශනේ විතරයි නම් එහෙම පස්සට යනකොට එතකොට මේ අපි ආපු විදිහ අපේ පෙරවිසු කන්ද පිළිවෙත කියන එක අපි දැනගෙන හිටියෙත් එක්ක ඉපදින්න ඉස්සෙල්ලා කතාවනේ. ඇත්තටම අපිට ඉපදින්න ඉස්සෙල්ලා පිවිච්ච කතාව අපිට තාම දැනගන්න බෑනේ. දැන් අන්තිම දැනගන්න බෑනේ. අන්න ඒක තමයි දැන් මගේ ඔළුවට ආයිසාවේ. එහෙමනම් දැන් මේ සත්‍ය දැනටත් ගිහිල්ලා දැන් සමුතේ වදන කාලේ සත්‍ය දැනටත් ගිහිල්ලා එතනින් එහාට විද්‍යාව වදුවම තමයි අරඥාන පහළ වෙලා
මේ පෙර විසු කඳ පිළිවෙත ඒ කියන්නේ ගිය ආත්මෙ ඉස්සෙල්ලා දේවල් අපිට ආත්මයක් දෙකක් තුනක් බලන්න පුළුවන් කියන එක දැනගෙන හිටිය. දැන් මෙතෙන්ට ආවට පස්සේ අද දැන් ඉන්න තත්ත්වේ ඉඳලා ආයි අරක ඔළුවට ආවා. දැන් එහෙමනම් එතනට යන ආයිසරක් භාවනාවක් වෙනම එකක් තියෙනවද? මේකෙම ප්‍රගුණ වීමක් තියෙනවද? නැත්තම් මේකෙම ඥානයක් වර්ධනය වෙන්න තව ඉස්සරහට තියෙනවද? එහෙම එකක්. එහෙම නැත්තම් ඒ මොකවත්ම නැතුව දැන් ඉතින් මොකොත්ම නැත්තම් මොකද්ද උඹ කරන්න හිතන්නේ කියන එක අන්නේ ඇවිල්ලා දිනවා. මං හිතන පිළිවෙලයි මොකක් හරි මට දැනෙන දේ මේ තියෙන තැන්වල තියෙන අර මලකඩයි ඔක්කොමත් එක මේ ඔබ වහන්සේට හිතන දෙයක් ප්‍රකාශ කරන්න අපේ හම්බුනේ. ඔව්. දැන් මම ඒ කාලේ හිතුණා ඇත්තටම මට අනේ අභ්‍යාසලංගන කාලේ කොහොමදත් අපිට මිස්සුනා ළඟ හිටියනම් මම මේ ඔක්කොම අහනවනේ කියලා. මේ කාලේ කියන. ඊට පස්සේ මම අඳුරගේ බණක් අහනවා. අනේ උන්වහන්සේත් මිස්සුනානේ කියලා හිතුණා. දැන් ඊට පස්සේ මම එකපාරට රහනරනවා උන්වහන්සේගේ මේ ඒවත් දෙක තුනක් හම්බුණා. ඊට පස්සේ මේ Google ගිහිල්ලා චෙක් කරාම තමයි මේ නම්බර් එක තිබ්බේ හොඳ වෙලා කතා කරා. ඒකත් ආසාවක් දැන් අද සෙනසුරා දවස් නිසා මම ටග්ගා එළියට ඇවිල්ලා ගත්තේ කොල්ලා. කවුරුද දැන් එතකොට දැන් අපි දැන් මෙතන දැන් අපි දැන් මේක මුත් කියන එක අහුවෙලා තියෙන දැන් මේක දැන් මෙතන මොකක් කියන්න වචනයක්වත් නැහැ නේද? ඒක මට මම වෙන කොහොමද කියන්නේ කියලා මේ ඒ කියන්නේ මේකේ තියෙන්නේ හැම මොහොතම මේ මොහොත කොහොම වෙලා ඉවරයි. එතකොට ඒ කියන්නේ අපි අවුරුදු 10 දී ගත්තත් මේ 10 මොහොතක් ඉවරයි. මේ ඉස්සෙල්ලා අපි කතා කරපු මේ වචන ඒ ඔක්කොමත් ඉවරයි. මේ කියනකොට මේ ගිහිල් ඉවරයි. අය ගන්න මොකුත් නැහැ මේක යන්නේ. ඒක තමයි දැන් අපි සෝත වෙනවා කියලා මම අහලා තින්නේ ඒක තමයි. ඉතින් ඒතනදී වචනයක් කියන්නත් නැහැ. දැන් හම්බුනේ දැන් මේක අහුණාට පස්සේ දැන් මේකෙදි දැන් මේක මම පාලන හිතන කියන මේ මොනක් මේම කරන අරක ඔළුව ඇතුලේ කිඳා බහලන මේ ඔක්කොම පේන්නේ මට දැන්. එතකොට නෑ මට දැන් පැටලීම නෑ දැන් කරන වෙලාවට වැඩ කරනකොට වැඩේ ඉන්නවනම් වැඩ ඕන දෙයක් කරගත්තා මට අර ඉන්න ඕනම වෙලාවක මතක් කරොත් මම අරක ඇතුලේ ඉන්නේ කියලා දන්නවා. ඒක හරි. දැන් ඒකට දැන් මෙතනින් එහාට අපේ හම්බුනේ මට නිකන් ආපු එකක් තමයි මම කොහේ ඉඳලා ඉන්නේ මට කොතනද කොහේ ඉය මම මොකක් හරි ඊට ඉස්සෙල්ලා හිටියනම් තැනක හිටියේ තැන දැනගත්තනම් මේ අර තමන්ගේ අර තව තියෙන මොනවා හරි තියෙන තැන ගමන ඉක්මන් වේද කියලා එකක් ආව ඔළුවට. ඔය ඔතෙන්ට ඇවිල්ලා ඒක ඉතින් වාස් කතා කරන්න ඕනේ. හරියටම හරි ඒක. ඒක හරි දැන් ඔයාලට ඔක්කොම හරි. හරිද? ඒ ටික ඔක්කොම හරි. ඔය තියෙන ටික ඔක්කොම හරි. ඕක දැන් අපි ඔක්කොම හරියට පෙළ ගස්සාගෙන හරි ට්‍රැක් එකට ඒ කියන්නේ පොඩි අඩුපාඩු ටික හදාගෙන හරියට මේකට දාගත්තොත් මේක ටක් ගාලා ගමන වැඩ ඉස්සරහට යනවා. වැඩෙනවා. මේක විදර්ශනාව අඩුපාඩු අන්න ඒක තමයි. මොකද්ද ඔබන්ට මගේ මේ මම මේ කියපු ටික මේකේ උඩින් පල්ලෙන් උඩ යට මට ඒ අතර වටේ මම නිකන් ආලං වච්චාරෝක්ක වෙන කිව්වේ. වහන්සේට මොනවා හරි එකක් ඇවිල්ලා ෆෝන් එකෙන් කිව්වට මේ හරියටම මේක වදින්නේ නැහැ. නමුත් මම කියන්නම්. නමුත් ආට පුළුවන් නම් ලංකාවට ආපු දවසක හරි හම්බෙලා කතා කරමු. මේ අනිවාර්යයෙන්. ඔව්. එහෙම ඇවිල්ලා කතා කරොත් තමයි මේක 100% ක්ලියර් වෙලා ගාන සියලුම දේ විසඳලා යන්නේ. ඒකේ සම්මුඛ ඉඳගෙන අහනවා කියන එකේ කතාව ඒක තමයි නේද? තියෙනවා එහෙම එකක් තියෙනවා. මේ හරියට හරි. ඔව්. දැන් මහත්තයා ඉන්න ඒ විස්තර ටික ඔක්කොම හරි ඒක හරි පහසුයි දැන් මේ ගමනට. දැන් ඔතනදී අපි මම ප්‍රායෝගිකවම ඕක දැන් ඔය විදිහට දැනගත්තානේ. දැන් දැනගත්තේ දැන් ඒ channel එකේ තියෙද්බද උදේවැය ඥානය කියලා එකක්. උදේ මට හරියටම කීක මම හොයලා ගන්නවා. ඔව්.
එතකොට අන්න ඒක තමයි මම ප්‍රායෝගිකව හැම මොකද දැන් ඊට පස්සේ මම ආයෙ මොකුත් හොයන්න ගියේ නෑ. හොයන්න ගියේ නෑ මම කරන හැම වැඩක් තුලදීම මම දැන් කරේ දැන් ඔය ටික දැන් දැනගෙන මම දැන් අතුගෑවත් ඔව් අතුගෑ දැන් ආරාමයේ මම ඇවිල්ලා ඊට පස්සේ නතර වෙලා වුණා ඒකට අපවස්ථා කරා දාන හැදුවා ඒ සුද්ධ පවිත්‍ර කොහොම කරා ඒ කරන ගමන් දැන් මහත්යට කිව්වන ස්වභාවික මේක එනවා කියලා අන්න ඒ එන එක හරි ලක්ෂණයක් හරියටම ඒක හරි වැදගත් ඒ දැන් ඒ එනකොට මේ හැම මොහොතකම ඔබට අහිමි වෙන බව දකින්න ඕන අර හොඳම උදාහරණ තමයි ගහක අත්තක් කපද්දී අපි සාමාන්‍යයෙන් කපන්නේ ගහ මේ මුල ඉඳගෙන අගට කපන්නේ. දැන් මම කරේ ගහේ අග ඉඳලා මුල කපලා දැම්මා. ඒ කියන්නේ අත්තක ඉඳලා පල්ලෙහාට ගැව්වා. අත්තත් එක්ක වැටෙන්න කියන එක. එතකොට දැන් මම අතු ගන්නකොට හැම ඉදල් පාරකදීම අරක තමයි වුනේ මට. මම දැන් ඇවිදිනකොට ඇදුන අඩියක් පාසා මට අරක වෙනවා. දැන් ඒ අඩිය තීපකන අර ඉවරයි. කෙනා ඉවරයි. පුද්ගලයා. තේරෙනවද? ඒ හැම අඩියකම ඒ කෙනා ඉවර කරනවා. ඊළඟ අඩියේ තියෙනකොට උපපාතික කෙනෙක් ඉන්නවා. එවිලා ඒතකොට එයත් ඉවර කරනවා. අඩියේ තියෙන පොළවත් ඒකම ඉවර වෙනවා. තේරෙනවද? ඒතකොට ඉදල් පාරක් ගහනකොට හැම මොහොතම එක ඉදල් පාරයි ගහන්නේ. ඒ ඉදල් පාර ගහලා ඒ ඉදලත් එක්කම ඒ පොළවත් එක්කම මමත් ඒකම ඒකටම වැය කරලා දානවා. අත් අග ඉඳලා මුල කැපුවා වගේ. තේරෙනවද? එතනමයි උදේ වයිකෝම එතනම ඉවරයි නේද? එතනම ඉවරයි. උදේ වයිකෝම උදාවල වැය වෙන්න එකක් නෑ. මෙච්චර කාලෙක දැන් අහලා. මට මෙච්චර කාලෙ මේක අහගෙන හිටියේ උදා වෙලා තිබිලා උදා වෙමින් වැය ඕමනේ ආවිලා දැන් මේක එතනම ඉවරයි. ආත්මයක් නිට්ටය භාවයක් පැනනවා. දැන් අතන නිට්ටය භාවයක් මොකක්වත් පැනෙන්න යම් කිසි සමුදය යමන් සබ්බත්ත නිරෝධම. කියන්නේ සමුදය සබ්බත් සියල්ලම එතන නිරෝධ වෙලා යනවා. නේද? ඒක තමයි මුළු කන්නාඩි ඒකම. ඔව් එතනම ඉවර වෙනවා. ඒ කියන්නේ කන්නාඩි කියන්නේ හවුනේ උදේවයි කියලා කියන විදියකුත් නැහැනේ. කන්නාඩි කියන්නේ කෙලින්ම. නැති උදේවයි කියලා උදේවයි කියන ඒ වචන දෙකෙන් බාන එකේ මැදක් තියෙනවා වගේ නෙන්නේ. මැදක් තියෙන අන්න එහෙම මැදක් තියෙනවා කියලා ගත්ත තැනම ඉවරයි. එතන සම්මාදිට්ඨිය නෙමෙයි. එතන නිකන් ලෞකික දැක්මක්. සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ එතන. අර මෙතන මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒ කියන්නේ බාස්න එතකොට ඒක කොච්චර මාර ෂාප් නේද අර කන්නාඩිය. ඒක තමයි මේක අනිත්‍ය කියන්නේ. හැම මොහොතම අනිත්‍ය මේ ලෝකේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ තියෙන හැම මොහොතම. හැම මොහොතම ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා කියන්නේ ඒකයි. හැම මොහොතක්ම මේ ත්‍රිලක්ෂණය දකිනවා. ඒ මොහොතම ඉවර වෙනවා. මොහොතක් වෙනවා ඒ මොහොත ඉවර වෙනකොට ඒ මොහොත දැක්ක කෙනත් එතන අතුරුදහන් වෙනවා. තේරෙනවද? යන තන මේ පේන එක යන විදිහට පේන එක එතන ඉවරයි. නමුත් ආයි ගෙනල්ලා පෙන්නලා මතකයට ගිහිල්ලා ආයි අරන් බලලා මේක අර වමාර කරනවා කියන්නේ මේ කතාවට දැන් තමයි ඉන්නේ නිකන් ඕපෝ ඒකම මාරයි. දැන් වැමෑරුවේ නැත්තම් නේද? ඒක වමාරු නැත්තම් කන්නාඩියමනේ. ඒ කියන්නේ වමාර කන්නාඩිය. ඔව්. ඒ කියන්නේ බාන්න ඉවර කන්නාඩිය ගන්න. ඒ පැත්තේ කවුරුත් නැහැ. මේ පැත්තේ මොකෙක්වත් නැහැ. මේ හිත නැත්තම් මෙතනත් එකෙක් නැහැනේ. ඉවරයි. ඔව්. මෙතනත් ධාතු අතන ධාතුත් නැහැ මොකුත් නැහැ. එතන ඒ අත්තත් ඉවරයි මේ අත්තත් ඉවරයි. දැන වෙන තැනක් නන්න මධ්‍යම ප්‍රතිපදාව. ඒ අත්තෙත් මේ පිටන්න බෑ මේ පැත්තෙත් පිටන්න බෑ. මන්දත් පිටන්න බෑ. දැන් මොකක්ද තියෙන්නේ? මන්දත් මේකත් තියෙනවා නම් තියෙන මේ පැත්ත මේ විදිහ. මේ පැත්ත නැති වෙන
හරියන විතර මැදට ගෙනියම ඒ කියන්නේ මැද මැදක් නැහැ නේ කියන්නේ දෙපැත්තක් නැත්තම් මැදක් නැහැ නේද? මැදක් නැති වෙන ස්වභාවය තමයි නියම මධ්‍යම ප්‍රතිපදාව. මජ්ජ සූත්‍රය. මජ්ජ සූත්‍රය දේශනා කරලා තියෙන ඔන්න ඔය ක්‍රමය. ඒක අපි අර ඉන්න තැනට සාපේක්ෂව අපි අපේ තියෙන ප්‍රඥාවට සාපේක්ෂව අපි අපට ගැළපෙන විදිහට අපි හදාගෙන තමයි ඒක විග්‍රහ කරගන්නේ. ඒක නෙමෙයි ඇත්ත කතාව. හරිම කතාවක් නේ මේක. අන්න හරි. අන්න හරි. මේ කාත් එක කතා කරන්න දාන්න මේක. දැන් මේ ඉන්න කට්ටියත් එක කතා කරන්න බෑනේ. මේ ඉන්න දැන් මේ කොච්චර ඉන්නවද මේ ඉන්නේ බුද්ධිමත් ඔක්කොම ඉන්නවනේ. වම් තදක්කම් ලාභී ඉන්නේ නමුත් මෙහෙම දෙයක් ගැන කතා කරන්නේ කොහොමද? මට ඒ ගැන ඇත්තටම හරි සානුකම්පාවක් මම ඒක හොඳද මන්ද එහෙම ඒකයි ඒකට දුකක් තියෙනවා නේ මේ මිසුදු ඒක ආවුණා නම් වන් ෂොට් ඉවරයින ඔක්කොම කියන්නේ. ඔව්. ඒකනේ බුදුහාම කියන්නේ ඔය තස්සල්ට තමයි තුලින් මේක හොයාගන්න කියලා. මේකත් බලන්න එළියට දාන්න එපා කියලා. ඒක ඒක තමයි අරක තමයි ඒකට ප්‍රතිපදාව වෙන්න ඕනේ අර විදිහට උදේ වෑයම තමයි මෙතන තියෙන්නේ. ඒකෙන් විතරයි කියලා හිතන්න දැන්. දැන් මම ඉන්නවා කියන හැඟීමනේ තියෙන්නේ. දිගටම මම එක දිගටම පොඩි කාලේ ඉඳලා මේ වෙනකම් මම තමයි එක දිගටම ඉන්නේ කියන එකනේ තියෙන්නේ. ඒතර ආත්මයක් තියෙනවා. එතන දිගටම ආත්මයක් තියෙනවානේ. දැන් මේක ඒතර ඇත්ත ස්වභාවය මේක මොහොතින් මොහොත අර විදිහට වෙනස් වෙනවා. හැම මොහොතකම ඒක නා ඒ හිතවිල්ල තුල මෙහා ඉපදෙනවා හිතවිල්ල අයින් වෙනකොට මෙහා මැරිලා යනවා. තේරෙනවද? වෙනවා කියනනම් වෙනස් වෙනව නෙමෙයි මැරෙනවම තමයි නේ. මැරෙනවම තමයි. ඒක යායාතේසන් තම්මි සත්‍යනිකායේ ජාති සංජාති කියලා බුදුහාමුදුරු ඉපදීම වෙනවා විග්‍රහ කරනවා. ඒතර මරණය කියන එක වෙනම විග්‍රහ කරනවා. ඒක තමයි බුදුහාමුදුරු විග්‍රහ කරන ඉපදීම මරණය. ඒක වෙන්නේ මේ මොහොතේ. දැන් සන්තති මරණයක් වෙන්නේ. දැන් අපේ කට්ටිය කියන්නේ ආත්මය මේ මුලින් ඉඳලා ඉපදිලා මේ මැරිලා යන එකක් ගැන කතා කරන්නේ. ඒක නෙමෙයි. මේ දැන් මේ හැම සිතුවිල්ලකම මේ මරණය සිද්ධ වෙනවා. ඔව්. ඉතින් මේ මරණය තමයි දකින්න ඕනේ. මේ මරණය හැම දැන් අපි දැන් කතා කරන සිතුවිලි කීයක් මේ වචන ඔස්සේ කීයක් මේ ආවද? ඒ හැමතැනදීම මම මරුණානේ. මම මැරුණා. මැරුණානේ. දැන් කී සැරයක් මම මැරුණාද? ඔව්. එතකොට දැන් මම හිටියද? එක දිගටම ඉන්නවද? අන්න ඒක මට පේන්න ගත්තා. ඒක මම දකිනවා. හැම මොහොතෙම දැක්කම. එහෙම දැකගෙන යනකොට එක සැරේම මම නිකන් මේ ලෝකේ මේ මරණය අස්පනා පිටම මට සිද්ධ වුණා. ඔය විදිහට බලාගෙනකොට මේ එක දිගටම ඉන්නවා කියන එකපාර මැරිලා යනවා. තේරෙනවද? අන්න එතන තමයි නිරෝධයක් දකින්න. මැරිලා ගියාට පස්සේ ඔය තියෙන ඔය සබ්බ සකලමනාව ඔබ තුලින්ම තේරෙන්න ගන්නවා. ඔබටම මේ ඥාණය වැඩිලා ඔක්කොම ඔබ තුලටම ඒ ටික ඔක්කොම ලිහිලා ඔබටම එනවා ඒක. ප්‍රත්‍යක්ෂව ඔබටම එනවා ඒක ආගෙමත් පොත් කියවන්න ඕනේ. ඔබට දැනෙන දේ බැරි වෙලා පොතේ බැලුවොත් පොතේත් ඒ විදිහටම තියෙනවා. මුළු ධර්මස්කන්ධයම ඔබට ගලාගෙන එනවා. ඔබ තුලට එනවා. මේ හැම ඕනම වෙලාවක මතක් වෙන ඕනම වෙලාවක මේ මොහොත විතරයි කියන එක දැන් මේ මොහොත විතරයි කියන එක ඔළුවට එන එක තමයි ප්‍රතිපදාව කියන්නේ නේද? ඔව් මරනවා කියන එක විතරයි. මේ හැම මොහොතම මරිච්ච මොහොත. මැරිලා මගේ මරණය සිද්ධ වුණා. මැරෙනවා. හැම මොහොතම මැරෙනවා. මැරි හොල්ලන්න බෑ. අන්න ඒ මරණය තමයි මං අඩියක් පාසා ඉදල් පාරක් පාසා වැඩ කරන හැම මොහොතම දැන් ඉස්සර යනකොට එනකොට සම්පජානකාරී හොති කියලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ ওই විදිහට දැක්කේ මරණය දැක්කා. තේරෙනවද? හැම මොහොතම පලාලියනකොට ඉස්සර දිනන සතිපට්ඨාන සූත්‍රයේ කුරුරට වාසින්ට දුන්නු සතිපට්ඨානය භාවනාව තුළ ඉස්සර රහත් වුණා. දැන් ත්‍රිපිටකයේ තියෙන හැමතැනම දැන් රහත් වෙනකොට මේ එක්කෝ ඇවිදිනකොට පලාලියනකොට නේ වතුර ටික හිඳිලා යන දිහා බලන් ඉඳලා ඒ හැම මොහොතම මේ අර මේක තමයි මේ මරණය යා දැක්කේ තමා තුලින් වෙනස් වෙන විදිය දැක්කා. මම වෙනස් වෙනවා, මම මරණයටපත් වෙනවා, මගේ අනිත්‍ය වෙන එක දැක්කා. එහෙම දැක යනකොට එක ශරණයේදීම මෙයා නැති වෙලාම යනවා.
ඒ කියන්නේ හැම මොහොතම කියන්නේ කෙනෙක් ඉඳලාම නේ. කෙනෙක් ඉඳලාම නැති බව නැති තැනටම පත් වෙනවා. ප්‍රත්‍යක්ෂවම ඒක සිද්ධ වෙනවා. ඔය දැක්ම යනකොට. තේරෙනවද? අනේ ඒතකොට ඒ දැක්ම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් සම්මාදිට්ඨිය කියන්නේ ඔන්න ඔය දැක්ම අල්ලගන්න එපා. ඕක තේරුම් ගන්න එපා ඉස්සෙල්ලා මේක වෙන්නේ කියන එක. ඒක වුණොත් තමයි අන්න එතනින් පස්සේ තමයි ධ්‍යාන වැඩෙන්නේ. අන්න ඒකට වසන් ආරදිය. දැන් මෙහෙම බලා යනකොට මෙතන මම කියලා කෙනෙක් එක දිගට පවතින්නේ නැහැ. ඒතකොට සක්කාය දිට්ඨියක් වැඩෙන්නේ නැහැ. නේ? ඒතර ගණීභවනයක් වෙන්නේ නැහැ නේ. හැම මොහොතෙම විපාකයක් විදිහට අයින් වෙලා යනවා. හම්බුනේ. එතකොට දැන් උඩ බලන්න. එතකොට දැන් මෙහෙම හිතනකොට මේ මොහොතම විතරයි කියලා. මේ මොහොතේ අනේකන වෙන්නේ. මේ මොහොතේ අනේකම මේකම ඔළුවේ තියනවා කියන්නේ මේකම සවිකක්ක වෙනවා කියන්නේ මෙතනම නේද ප්‍රථම ධ්‍යානෙ. මෙතනම ප්‍රථම ධ්‍යානෙ. ඔව්. ඒකනේ. එතකොට මේ ප්‍රථම ධ්‍යානය තුළදී අර්පණ සමාධියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වුණා කියන්නේ ප්‍රථම ධ්‍යානයටපත් වුණා කියන එක. ඊට පස්සේ එහෙම බලාගෙන යනකොට තව මේක සිවුම් වෙනවා. සිවුම් වෙනකොට දැන් අපි මෙහෙම දකිනකොට මේක බර වැඩි වෙන්නේ නැහැ නේ. තියෙන බර තව අඩු වෙන එක නෙවෙන්නේ. සක්කාය දිට්ඨිය එන්න අඩු වෙනවා. මේ මොහොතේ විතර ජීවත් වෙනවා. අවුරුදු ගාණක් අල්ලන් තිබ්බේවා තියෙනවද නැත්නම් අඩු වෙනවද? දැන් පොඩි කාලේ අපි ඉපදෙනකොට මුකුත් තිබ්බේ නැහනේ. නේද? කිසිම දෙයක් තිබ්බේ නැහනේ. දැන් හැබැයි අවුරුදු 54ක් අපි දේවල් එකතු කරගත්තානේ. දැනුම හරහා. එකතු කරගත්ත නිසා මම වැඩි වුණා. සක්කාය දිට්ඨිය වැඩි වුණා. මගේ තියෙන දැනුම් පරාසය මගේ බර වැඩි වුණා. මගේ දෘෂ්ටි වැඩි වුණා. තේරෙනවද? එතකොට මේ දැක්ම තුලදී වෙන්නේ මොකද්ද? මේ මොහොත විතරනේ තියෙන්නේ. මේ මොහොතේ ඉන්න තියෙන දේවල් ටික මොනවද වෙන්නේ? හැලෙනවා. මගේ තියෙන බර හැලෙනවා. දෘෂ්ටි ටික හැලිලා යනවා. හැලෙන්න ඔන්න තමයි. තමාගේ තුල ඇතුලෙන් ලොකු සමාධියක් කියනකොටම මතුවෙනවා. ඇතුලේ අන්න සමාධිය මතුවෙනවා. අර වඩලා ගන්න එකක් නෙමෙයි මේ දැක්ම තුලින් එන එකක් මේක. අන්න එහෙමයි ආර්ය ධ්‍යාන වැඩෙන්නේ. අපි තියෙනවා මම කියලා අල්ලගත්ත කියනකොට මට හැලිලම ගියා. ඒක ඔබ වහන්සේ කියනකොටම හැලිලම කරනවා. අන්න ඒක කියන්නේ ඒක තමයි සම්මාදිට්ඨිය ඥානෙ තුලින් තමයි සම්මාදිට්ඨිය ඥානයට පත්වලා තමයි ධ්‍යාන වැඩිගෙන යන්නේ. එතකොට එන්නේ මේ විදිහට සියුම් වෙලා යනකොට අන්න පළවෙනි ධ්‍යාන. තව ටිකක් සියුම් වෙගෙන යනකොට දෙවෙනි. ඒ ධ්‍යාන කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ධ්‍යානට ආවට පස්සේ ඒ සමාධිය කවදාවත් වෙනස් කරන්න බෑ කාටවත්. කිසිම දෙයකට වෙනස්. ඇයි මොකද? අපි දාගත්ත ඒ දෘෂ්ටි ටිකනේ අපෙන් අයින් වෙලානේ කියන්නේ. ඒ දෘෂ්ටි ටික ආයෙ ඇතුළට ගන්න බෑ. ඒක අයින් වුණොත් අයින් වුණාම තමයි. ඒ දෘෂ්ටි ආයෙ එකක් එන්නේ. ඒ බර අඩු වෙන සහැල්ලුවටපත් වෙනවා. ඒ සහැල්ලු වෙන ප්‍රමාණය තමයි පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන කියලා ඔය දාලා තියෙනවා. ඒතකොට තියෙන බර ටික ඔක්කොම නැති වෙන තැනදී තමයි සම්මා සමාධිය පූර්ණ වුණා කියලා කියන්නේ. ඒතකොට පුළුන් රොදක් වගේ. එයාට නැහැ. එයා සම්පූර්ණ නැති වෙලා ගිහින්. නැති වුණාට පස්සේ ආපහු කෙනෙක් නැහැ මෙතන මේ දේවල් පුරව ගන්න. තේරෙනවද? ඒක අර පහන් දෙලින් මොන දේ කරත් ඒක කරගෙන ගියාට ඒක දැනෙන්නේ නැහැ නේද? දැනෙන්නේ නැහැ. මොන දේ කරගෙන අපි ගියත් දැනෙන්නේ නැහැ නේ. සිහියනේ සිහියටපත් කළා. සිහියෙන් එයා එනේව ගන්නේ නැහැ තුලට. සිහිය විසින් ආපහු එළියට විසිකරනවා. මේ පළවෙනි අවස්ථාව මෙහෙම කෙනෙක් මාත් එක්කම කතා කරලා මෙහෙම කතා කරගෙන ඇවිල්ලා මම මෙතෙන්ට ගෙනාපු පළවෙනි ඔබ වහන්සේ තමයි ආපුනේ. ඒකත් දැන් මේක ඔබ වහන්සේ වෙන කාට හරි ගෝන මේක මේකකුත් නෑ මට දැනෙච්ච දෙක මොකද මම දැන් දැනගෙන අහලා මෙතෙන්ට ගෙනාපු ඔබ වහන්සේ කියනවා ඒක දෙකම ටැලි වෙලා දැන් අර දෙකම එහෙම ඇවිල්ලා ඔබ වහන්සේ මාව උඩට මාව අරගෙන ගියානේ. එතෙන්ට එනකම් ඒක හරි ආශ්චර්යයක් නේද? ඒක මට ලොකු අවස්ථාවක් ලැබුණේ. මම දැනගෙන හිටියට දැන් ඔබ වහන්සේ මට මේක දැනෙලා තිබුණාට ඔබ වහන්සේක තහවුරු කරන්න මෙහෙමයි කියලා. දැන් මම හිර වෙලා නේ හිටියේ දැන් ඔය දැන් ධ්‍යාන පිළිබඳව දැන් මම අර ප්‍රථම ධ්‍යාන ගැන කිව්වේ මේකම නේද කියලා.
දැන් ඕක මට දැනලා තිබ්බට වහන්සේම කිව්වද මට ස්ථීරවම ඇතුලේ එළිම කොන්ක්‍රීට් එක වැටුණානේ දැන් ඕකට. වැටෙනවනේ. ඔව්. ආය වෙනස් වෙන්නේ නැහැ. ඒක මාරයි අපේ. හ්ම්. ඒ මාර දවසක් කරන. ඒ අමුතු විදිහට ඒ දැන් උතරින් එහා ඇත්තටම උතරින් එහාට මට උතරින් එහාට හිතක් ගොඩනගලා තේරුමකුත් නෑ වෙන දෙයක්. නෑ හිතක් ආය ගොඩනගෙන්නේ නැහැ ඉතින් යාට. හිතක් ගොඩනගෙන්න බෑ. අර කොහොයන්න මේක වරන්. ඔව්. ඉතින් යාට තියෙන හිත ඔක්කොම කඩලා බිඳලා විසි කරන එක තමයි වෙන්නේ. ඔක්කොම හිත තියෙන ඔක්කොම අයින් කරනවා. අස් කරනවා. අසීවි යන එකක් තමයි. අසීවි යනකොට අර දෙවෙනි දැහන සම්පූර්ණ වෙනවා. එතකොට තවත් සැහැල්ලු වෙනවා. ඒතකොට ප්‍රීතිය සුඛය ඒ කියන දැහන ලක්ෂණ ඇත්තටම වැඩෙනවා. දැන් ඔයා කියන්නේ මට මෙහෙම ඉන්නකොට නිකන් මං උඩට යනවා වගේ අර නිකන් කතා කරන්නේ නැතුවම ඉන්නකොට කිසිම සිතිවිල්ලක් මොකුත් එන්නේ නැහැ. එන්නේ නැති වුණාම නිකන් ඉහළට යනවා. එදීගෙන යනවා උඩින්. එදීගෙන ගිහලා නිකන් අමුතුම සුවයකට ඉන්නවා. ඒක ස්වභාවිකම වෙනවා. ඒක අපි බලෙන් ගන්න එකක් නෙවෙයි. ඒක ස්වභාවික වෙන එකක්. අර ස්වභාවික වෙනවා. ස්වභාවික වෙනවා. ඒ කියන්නේ හිතන්න මොකක්වත් වෙන්නේ හිතින්න මොකෝන නිකම් වෙනවා ඒක. නිකම්ම වෙනස් සිද්ධියක් ඒක. දැන් මේ ක්‍රමයට ගියොත් ඔයාලට ඒක වෙනවා. ඒ පාර තමයි මම අර කිව්වේ. ඒක අර උදේවැය තුලින් මේ හැම මොහොතක්ම අයින් වීගෙන යන විදිහ දකින්න. හැම මොහොතම අයින් වෙනවා ඇත්තටම. ඒ අයින් වෙන එක අපි දකින්න. අල්ලා ගන්න නැතුව අයින් කරගන්න. දකින්න. අයින් වෙනවා දකින්න. ඒක අයින් වෙන බව දකින්න. අයින් වෙන බව දකින්න. හැම මොහොතක්ම අලුත් වෙනවා. ඒ මරණ එක දකින්න ඔච්චර. මරණය දකින්න මරණස්තේ කියන එක. දැන් බුදුහාමර කියන අර නැව තුල තියෙන නැවේ බඩු වැඩි නිසා නැව අදින්නේ නැහනේ. බුදුහාමර උපමාවක් ඔක හරිද? බර අඩු. ඔව් බර දැන් අඩු කරනවා. අඩු කරන්න නැව හිස්සනවා. නැව හිස්සන සහැල්ලු වල මේක වේගෙන් යනවා. අන්න ඒක දැන් අවුරුදු 54 තිස්සේ අපි දාගත්ත එක දැනුම් පරාසයන් දෘෂ්ටි ඇතුලේ තියෙනවනේ. ඒවත් එක්ක අපිට බර වැඩි වෙලා තියෙනවා. ඒ බර වැඩි වෙනකොට දැන් මේ දැක්ම තුලදී වෙන්නේ මොකද දන්නව? අර බර නැති කරනවා. අයින් කරනවා. ඇතුලේ තියෙන ඔක්කොම අස් කරනවා. අස් කරන අන්න මේක සහැල්ලු වෙලා ඔන්න දැන් පණ ගන්නවා. අන්න එතකොට තමයි ඊළට ඇදෙන්නේ. බර වෙන්න බිම්බර බර පොළොවට බරයි. බර නැති වෙන්න ඊළට ඉස් වෙනවා. විශ්වයට එකතු වෙනවා. එතකොට දැන් අපි මානසිකව අපි දැන් මේ කතා කරන වෙලාවේ දැන් මේ කුමාර එක වචනයකට ටක් ගාලා අර ඔක්කොම හැරුණා වගේ මට දැනුනේ. ඒ දැනিলা ඒක දැන් ඇත්තටම ඒව නෑනේ ඉතින් ඇත්තටම නෑ දැනෙන්න කියන්නේ දැනෙනවට නෑනේ ඇත්තටම මොන දේ කණ්ඩ විදියක් නෑනේ. මොන දේ අරන් තියාගත්තත් ඒ ඔක්කොම භෞතික කතන්දර විතරනේ. දැන් හැලෙනවා කියන එක මොන සිතුවිල්ලක් වුණත් මොකක් වුණත් ආයි මෙතෙන්ට ගන්න බෑනේ. ගන්න ඔක්කොමත් මේ වෙලාවෙත් යනවනේ. එතකොට ආම්බුනේ දැන් මේ මොහොතේ දැන් මේ යනකොට අපිට මොනවා හරි තියෙන අපි දැනට තියෙන මොනවා හරි දෙයක් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීමත් ඔය විදිහටම විදර්ශනා වෙනව නේද? ඔව් බැඳීම් තියෙන ඔක්කොම විදර්ශනා වුණත් නොවුණත් ඒක ඔබෙන් අයින් වෙලා යනවා. ඒකත් අයින් වෙලා යනවා. ඒක ස්වභාවිකවම අයින් වෙනවා. ඒක විදර්ශනා වෙනවා කියන්නේම ඒකනත් උදේවැයමනේ අපිට. උදේවැයම තමයි ඔව්. බැඳීමක් කියන්නේ දෘෂ්ටියක්. බැඳීමක් කියන්නේ දෘෂ්ටියක්. ඔව්. අර උදේවැය තුලදී ඒ දෘෂ්ටියත් ගැලවිලා යනවා. එහෙම එකක්වත් දෘෂ්ටියක් තියෙන්නේ මම මෙතන හිතියොත් නේ ස්ථිරව. දැන් මොහොතක්වත් මම පවතින්නේ නැත්නම් දෘෂ්ටියක්වත් පවතින්න බෑනේ. මම හිතියොත් තමයි මට එළිය ලෝක දේවල් කට්ටිය හම්බෙන්නේ. දැන් මෙතන මොහොතක් පාසා මම මැරෙනවා නම් මම පිටින් නැත්තම්. මම නැත්තම් එළිය දේවල් හම්බෙනවද? මේ නැත්තම් එළියෙත් නැහැ. මේ ඇතිකල්ලි මේ වෙනවා. මේ නැතිකල්ලි මේ නොවේ. ඒකයි. නොවේනේ. ඔව්. අන්න මම නැති බවනේ මට දැනෙන්න ගන්නවා. මම නැත්තම් මට එළිය දේවල් මොනවද? මට හම්බ වෙනවද? ගෝචර වෙන්නේ නැහැ. එහෙමයි. අන්න එහෙම යනකොට මේක ඥානය දැන් පුළුල්ව වැඩෙන්න ගන්නවා. දැන් කණාමැදි එළියක් වගේ නම් ඔබ මේ දැක්ම තව ඉස්සරහට යනකොට අන්න ටෝච් එළියක් පත්ත වෙනවා. ඒකත් තව වැඩි වෙලා ෆ්ලෑෂ් ලයිට් එකක් බවට පත් වෙනවා.
ඒකත් එතනින් ඉඳන් මොකද තව ඉස්සරහට යනකොට අන්න සූර්යා ලෝකේ පෑවුවා වගේ. අන්න ඉරවල් 7ක් පෑවුවා වගේ ඔබ තුල අර සියලුම බැඳීම් ටික ඔක්කොම ලියලා සුණු විසුණු වෙලා සංකම්පි සම්පකම්පි සම්පවේදී කියලා කියන්නේ මේ තැටිය ඔක්කොම දෙතරලා විසිරලා යනවා. ගැලවිලාම යනවා. ඊට සියල්ලම මට එක්තරා සුද්ධයි. මට එක්තරා දෙයක් කියන්න මට එම ඉතුනර අර බැඳීම් මරම කියලා ඒක ආවේ ඔළුවට අර දැන් අර පවුලේ කතා ඒව නිසා එතකොට ඒ කියන්නෙම මං ඉන්න යුතුයකම් කරන්න නෙමෙයි මං ඉන්නකම් යුතුයකම් වෙයි වගේ එකක්. දැන් ඔබ පරම යුතුයකම තමයි මේ දැක්ම වඩා ගන්න එක. වෙන යුතුයකම් ඔක්කොම අනිත් ඒවා දෙවෙනි. මේක තමයි පළවෙනි යුතුයකම. තේරුණාද? මේකෙන් ගැලවෙන එක. මේ ගැලවෙන මාර්ගයේ වඩන එක. ඒක වඩනකොට අනිත් ඔක්කොම ඉවරයි. ඉතින් ඒ යුතුයකම ගැලවෙනවා. ඔව්. ඒ යුතුයකම ශිෂ්ට වෙනවා උනාහා සමානයි. ඒකෙන් ඉතර මං හිතුවට වැඩිය කතාවක් මට ඇතුළට ගියා. මාර කතාව. ඒක මාරයක්. මොකුත් දැන් කට හොල්ලන්න බෑ ඉතින්. කට හොල්ලන්න බෑ මට. මට ඒවා හිතුනේ. ඒ කියන්නේ මේ මොන හරි කියලා කට උස්සනකොට ඉතින් ඒ කියන්නේ අරගෙන කියන්න බෑ නෑ. පෙන්නනවා. අර කියනවා නේද? ඔව් එනවා. හරිම තැන එතන හරිම දැක්ම ඒක තමයි. ඒක තමයි සම්මා දැක්ම. ඔන්න ඔක ආවේ නැති හැම කෙනාටම මිත්‍යාවේ තමයි ඉන්නේ. මේ ලෝකේ ඇත්ත වෙලා. මම ඉන්නවා යාට. මමත් තියෙන ලෝකයක් තියෙනවා. මම දැන් මේ ඇහුවා වගේ මම දැන් මේ ප්‍රශ්න කරගෙන ආවා වගේ මම දැන් මේ පැටලි පෙඩ්ඩම මේක කිව්වා වගේ වහන්සේට තව කවුරු හරි මෙහෙම ඇවිල්ලා අහලා තියෙනවද? මේ වගේ. නෑ. තියෙනවද? නෑ. ඒකට හේතු සැකසෙලා ඉන්නවා. ඒක මම කියන එක නෙවෙයි ඔයා කියාගත්ත එකක් ඇත්තටම. ඔයා බුදුන් මතු කරගත්තා. ඒ ඔබේ පිනට ඒක කියවුනේ. ඔබේ පින සකස් කරලා තියෙන නිසා. කුසල්. නැත්නම් මම මේ පොඩි වැඩක් කර හිටියේ ඒක අයින් කරලා දාලා මේක නිකන් විශේෂයෙන් ඔබට කියවුණා මේක. ඒක නම් අද්භූතයි. ප්ලෑන් කළා කියන්න බෑනේ. ඒකනේ බුදුන් හමු වෙන්නේ අහඹට. බුදුන් අර ඒකනේ අර ඔව්. දැන් මම කල්පනා කරගෙන මේක හොයාගෙන කරා නෙළුම් බල වගේ නෙළුම් බලේ මේ ආටිකල් එකක් නේ එන්නේ මේකට. ඒක ගහපු ගමන් කන්ටැක්ට් නම්බර් එක තිබ්බා. තව එක්කෙනෙක් ඉන්නවා ඔය වගේ ඔය විදිහටම ඉච්ච තව එක්කෙනෙක් ඉන්නවා. එයාට ඊශ්‍රායලෙ හිටියේ එක්කෙනෙක්. ඒ කොහෙද දැන් ඊශ්‍රායල. එයා ඉතින් පස්සේ ඉඳලා එයාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා. එයා ඊට පස්සේ මේ ඊපෙට දාවා මෙහෙට මහාන වෙන්න. මේ සම්පූර්ණ මුළු ඔක්කොම අතෑරුණා යාට. අතෑරනවා වගේ පඩක් දැනනවා මට. ඒක දැන් ඊට පස්සේ ගිහින් ගෙදර කරගෙන ඉන්න බැරි වුණා. මොනසෙද? දැන් ඔයාට ඔය වුණා වගේම එයාට මම එච්චර තරම් කතා කරෙත් නෑ. අතීතය අනාගතය ගැන පොඩි කතාවක් කරනකොට අතීතයෙන් ඔය එහෙම කියනකොට එයාට එක සැරේම මේක නැති බව එයාට දැනුණා. ඒක මාර අත්දැකීමක් යාට. අඩෝ අනාගතය නැත්තම් මොකක්ද මේ කරන්නේ? කොහෙද මම මේ යන්නේ? කියන මිනිහට ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වුණා. ඉතින් පස්සේ මිනිහා ඒ කරන දේවල් හම්බ කරන ඒවා මුදල් වල සීළු වටිනාකම නැතේ කිය. අන්තිමට එයා හම්බ කරපු ඔක්කොම ටික සීළු ශේෂත් අර දුප්පත් මිනිස්සුන් අසරණයන්ට දීලා පන්සලට දීලා මෙහෙත් අර කුටියක් හදලා දැන් ඇවිල්ලා මහාන වෙන්න ලෑස්ති.
මිනිහ ඔක්කොම නැති කරගෙන තමයි ඈ කොට පුවාසෙ කෙනෙක්ද මොකද තරුණ එයාට තරුණෙක් 35 අපිට වෙලා තිබුණේ අපේ ඒකද ඒක හේතු සැකසන විදිය තමයි හොංකොං දැන් ඒකත් එතන හරි ගියේ නෑ ඒකත් බඳින්න බැරි වුණා යන්න බෑ ජීවිතේ බර ගන්න බෑ හැම මොහොතම එයාට අයින් කරනවානේ ගන්න බෑ මට කියනකොට මේක තමයි මට තාම ඒක ගන්න බෑ ඇඟට ගන්න බෑ කියලා ගන්න මොන දුකක්ද මේක පුදුම මේ කර්මයක් එහෙම තියාගන්න බෑනේ මොහොතින් වෙනස් වෙනවානේ මේ තියාගන්න කෙනානේ ඊළඟ මොහොතේ නිකන් ඕල්මන් වගේ කොහොමද මේ ලෝකේ ඉන්නේ ඉතින් පවතින්න බෑ අපි මේ දාගත්ත කුණු කොටවල් නිසා දැන් අන්ලර්නින් වැඩි වෙලා තියෙන හම්බුනේ ඒකයි මේ පැටලිල්ල තම දැන් ඒ අන්ලර්නින් ඒ අර කුණු ටික මේ දැක්ම තුලින් ඒ හැමදේම සුද්ධ වෙනවා කියනවා ඔය දැක්ම වෙනස් කරගන්න ඕක තුලම විශ්වාසයෙන් ඕක තුලම ඉන්න ඔබට ඔය දැක්ම ඒක බොරුයි කියලා තව පැති වලින් පෙන්නයි නමුත් ඔබ ඔය ගැන විශ්වාසය ශ්‍රද්ධාව තියාගෙන ඕක කිසිම විදිහකට වෙනස් කරගන්න නැතුව ඕක තුලම හිටියොත් ඔබට අනිවාර්යෙන් මේක කෙලවර කරගන්න පුළුවන් යහපත් අතට මුළු සසරම ඉවර කරගන්න පුළුවන් ඒ ශක්තිය ලැබෙනවා ඒ ආශිර්වාදය හම්බ වෙනවා මොකද අත්පුතේ මට පාට 100ට වාය මැරෙන්නම ලැබේවා කියලා අන්න හරියටම ඒක ඒ ප්‍රාර්ථනාව මුළු ජීවිතේ හැම මොහොතම තියාගන්න තේරෙනවද ඒක තමයි හරියම ප්‍රාර්ථනාව ඒක තුල එහෙම ඉන්නකොට ඔබට අනිවාර්යයෙන්ම පිරිනොම් පාන්න හම්බ වෙනවම තමයි ඒක ඉතින් මම අප වෙනවා 100%ක් මුළු විශ්වෙම කම්පා කරනවා ඔයාලට පිරිනොම් පාන්න පුළුවන් මේ හැම මොහොතම මැරෙන්න ප්‍රාර්ථනා කරොත් මරණය ඔබ ආශිර්වාදයක් විදිහට වැළඳගත්තොත් ආශිර්වාදයක් විදිහට මේ මරණය වැළඳ ගන්න. මමත් කරේ ඒක තමයි. මම හැමදේම මගේ අතහැරුණේ ඔතන ඕක හරි ප්‍රබලයි. තේරෙනවද? මේ මුළු විශ්වයම කල්පන්න පුළුවන් ප්‍රබල දැක්මක්. ප්‍රබල කමටහනක් වචනයක් ඕක. ඔය වචනය මම අතාරින්න බැරි හැමදේම අතහැරිය ඔන්න ඔය වචනේ. ඊළඟ මොහොතේ මම මැරෙනවා මට මොනවද මගේ වෙන්නේ මට මොනවද අතාරින්න බැරි මට සමහර දේවල් අතාරින්න බැරි වුණා මම ඊළඟ මොහොතේ මැරෙන කෙනාට දැන් මුකුත් නැහැ නේ ඒක අන්න මම එන්න හිස් වුණා ඉස්සලා ඊළඟ මොහොතේ මට නිකම් හිස්සලා ඊළඟ මොහොතේ හිස් බවක් තමයි තියෙන්නේ මැරෙන ඊළඟ මොහොතත් මම මැරෙන කෙනෙක් අන්න එහෙම මැරෙන තැන ඉඳලා ජීවත් වෙනකොට මගේ ඇතුළ නිකම්ම මැරිලා ගියා ඇතුළට පණ නැතුව ගියා. මේ ලෝකේ පවත්වාගෙන යන්න පණක් නැහැ. අන්න එතකොට මේ ලෝකයෙන් අලෝක වෙනවා. මේ ලෝකයෙන් ඈතට වෙනවා. දැන් මැරෙන්නේ නැති බව විදිහට ජීවත් වෙනකොට තමයි මේ ලෝකේ තුල මම හැදිලා සක්කාය දිට්ඨිය වර්ධනය වෙලා මේක ඇත්ත කරගෙන රැවටිලා ඉන්න වෙන්නේ. මොහයට අහු වෙලා. අර විදිහට එනකොට ඇතුළ සම්පූර්ණ සුවිසුද්ධ වෙලා මේ පැත්තෙන් ඔක්කොම ක්ලියර් වෙලා තමන් අහිමි වෙන තැනට යපත් වෙනවා. තමන්ගේ මරණය තමයි ඊට පස්සේ සිද්ධ වෙන්නේ. මේ මරණය තමයි ඔබගේ පිරිණීම මංගල්‍යයක් බවට පත් වෙන්නේ. අන්න ඒ නිසා ඒ වචනේ හත් ප්‍රබල. ඒක මොකද ඒක නිකන් එන වචනයක් නෙවෙයි. ඒ දැක්මක් එක්කනේ ඒ වචනේ ආවේ. ඒ නිසා තමයි ඒක ප්‍රබල. එතන මම කල්පනා කරේ ඒ වෙලාව වංශම කියනකොට තමයි ඒක පට්ට ආපු ඇති. ඒක හරියම ට්‍රැක් එකට වැටිලා තියෙන නිසා තමයි එහෙම ඒක ගැලපිලා ඉන්නේ. හරි මම දෙක පියාගෙන අහගෙන ඉන්නේ. ඒත් ලොකු එළියක් තියෙන අපේ. ඒක හරි සතුටුයි. සතුටුයි. ඒක මේ අනන්ත සංසාරයක් හම්බුනේ මේ පදේ ඇහිලා නැහැ නේද? නෑ. ඇහෙන වෙලාව තමයි මේ වෙලාව.
ඒ ෂනේ මේ ෂනේ. ඒෂනේ අන්න වචනේ ෂනේ මේෂනේ ඒක එතනට දාලා මේක මෙතනට ගන්න කියලා මම බෝර කියන්නේ කීදෙනාද ගන්න. ඔව් ඒක ගන්න ප්‍රඥාව නැහැනේ. මම මේ වෙලාවෙ කපාටම රක්ුණේ අනේ මේ දැන් මේ ධ්‍යාන වන්න කට්ටිය මේ වචනේ අහුවෙනවනම් කියලා අත්තර මේක නෑ. කීයක් වේදම් කරගෙන රටවල් වල ඉඳලා ඉන්නේ. ඔව්. එක රටවල් වල ඉඳලා ස්වීඩන් වල ඉඳලා දෙන්නේ කාව. එතකොට නිව්සීලන්ත වල ඉඳලා එනවා. ඒ ඔක්කොම ඉන්නේ හරිම ශ්‍රද්ධාවෙන් ඉන්නේ. මේ වචනේ අහුවෙලා ගියා නම් පරම්පරා ගණන් සත්‍ය යනවා නේද? මොනවට මම මේක හම්බ වෙනවා. ඒ හම්බෙන වෙලාව කොයි වෙලාවද කියලා කියන්න බෑ. දැන් ඔබට මේක හම්බුවක් කියන්න බෑනේ. ඔව් ඔබට හම්බුනේත් මේ වෙලාවෙනේ. ඒ වාගේ වෙලාවක් ඒ හැමෝටම එනවා. ඒක දැන් එන්නේ නැත්තේ මොකද ඒ කට්ටිය අඩුවක් තියෙන නිසා. ඒ අඩුව පිරුණාට පස්සේ මේ හම්බ වෙනවා. ඒකම ඒ වගේම හම්බුනේ. ඒක දැන් මේක කියන්න බෑනේ හම්බුනේ. කියන්න බෑ. මට මේක ගිහිල්ලා කාත් එක්ක කියන්න බෑ. මේක ගන්නකොටම මේක මං කියනකොටම මේක නාට අඳුකල වගේ ගන්නවා කට්ටිය. මේක තව කට්ටියක් ගන්නවා අර බුදුහාමුදුරුවෝ චුන්දසූකට බණ කිව්වේ නෑ වගේ නොකිය ඉන්නවා වෙන්නේ. ඔව් ඇත්තටම හරි. ඒකම තමයි හරි ගන්න. දැන් අපි ඇත්තටම මෙහි අපි බණ කියන්නේ නෑනේ. එන මිනිස්සු කාටවත් අපි බණ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්නේ. දැන් ඔය මහත්තයා අපි දැක්කේ කොහොමද? අන්න ඒ විදිහට දැකලා එන කට්ටිය තමයි මෙහෙට. එතකොට එයාට කියන්න පුළුවන්. හරි. එයාට කතා කරන්න පුළුවන්. හරි. එයාට මේක වදිනවා හොඳට. නැත්තම් කට. මොකද ලෙඩේ තියාගෙන ඉන්නේ. නැත්තම් ලෙඩයක් හදලා බෙහෙත් දෙන්න ගියොත් හරි අමාරුයි. ඔව්. ලෙඩේ හැදිච්චයට බෙහෙත් දෙන්න ලීසි. ඒකට හරි ශ්‍රද්ධාව මේක අහනකොට ඒ මොහොතම ගැලවිලා යනවා. ඇත්තම දැන් අර දහම්දුර කැම්පින් මට කියවෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අහන එකකට විතරදී ඒක තමයි ඒක නේද? ඒක තමයි ඇත්ත කතාව. මට කියවෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ මේක. එහෙම කියන්න බෑ. අවස් වෙන්න ඕනේ. ඒක. ඒ වගේ සුසුකම් සම්පූර්ණ කෙනෙක් තමයි කියවෙන්නේ. ඒක කියන්නේ දෙයක්වත් නෙවෙයි කියවෙන එකක්. ඒක එයාගේ පිනට මතුවෙන එකක් ඒක. යම් කිසි ලෙවල් එකකට ගන්නවනේ අදලා ගන්නවා ලෞකික සම්මාදිට්ඨියට පත් කරනවනේ ඒකට ලොකු දෙයක් තේනවා. අන්න ඒ පොයින්ට් එක හොඳ සාධාරණ කතාවක් එක පැත්තකින් මේ ලෞකික සම්මාදිට්ඨියට පත් වෙනවනේ නේද? ඔව් ලෞකික සම්මාදිට්ඨියට පත් වෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන්න මෙන්න මේ කතාව ඇහෙන්න ඕන. ඔයාලට දැන් දැනෙච්ච එක දැනෙන්න ඕනේ. එතෙන් පස්සේ තමයි ලෝකෝත්තර. ඔව් මේ හැම මොහොතම ඊට පස්සේ විපාක. මේක ප්‍රොමෝට් වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වගේ තමයි ප්‍රොමෝට් වෙන්නේ. කට්ටිය ඔක්කොම හිතන්නේ එහෙමයි. දැන් හරි දැන් අපි සම්මාදිට්ඨිය පත්‍රලා තියෙන්නේ. සතරපාය නිදහස් කියන කතාව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. නෑ නමුත් ඒක නෙමෙයි. ඒක ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වුණාට පස්සේ තමයි මේක හම්බෙන්නේ. ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් එන්නේ. අරක සම්පූර්ණ වෙන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය ඒකනේ ආරෂාංග මාර්ගය කියලා අපි දැන් කතා කරාට වෙන්නේ ලෝකල් එකමයි. ලෝකල් එක. ඒක ඉතින් අර මාර සානුකම්පාවක්. ලක්ෂයකට එක්කෙනෙක් දෙන්නෙක් අරක පිළිලා විසි වෙනවා. ඒ කට්ටිය මෙහෙට වැටෙනවා. අන්න ඒ වගේ කතාවක් මෙතන වෙන්නේ. තේනවා මැනික් ගල්ලා එකයිනේ තියෙන එක. ඒක දුර්ලභයිනේ. ඒ වගේ එකක් අතනේ ලක්ෂයකින් විතර එකක් මැනික් ගලක් හම්බෙලා එයා එතනින් එළියට පනිනවා. ඒ වගේ අය තමයි ඕගොල්ලෝ. ඒ වගේ අය අපි අල්ල ගන්නවා. මම මේ එළියට ඇවිල්ලා වාඩිලා කතා කරන්නේ. මම කතා කරනකොට මේ ස්පීකර් ෆෝන් දාලා මම ඒක වහගෙන ඉන්නේ. මට අතුලේ ලොකු රත්තරන් පාට ආලෝකයක් තියෙනවා. මට වාසිතේ ඉතින ඉතේ තියෙන ප්‍රීතිය තමයි හිතන්නේ. අර ධ්‍යාන වඩපු ඉද්දක් වෙන්නේ සමහර වෙලට. නෑ. මොකද ඒක මට ඒ සමතේ නිසා තමයි ඔබට මේක වැදුනේ නැත්තම් වදින්නේ නැහැ. විතක්ක ਵਿਚාර වැඩි නම් වදින්නේ නැහැ.
ඒක හරි වටිනවා. එතන ආපු ඒ බේස් එක හරි වටිනවා මෙතනට එන්නේ. මටත් ඒක හරියට බලපෑවා. එතන අපි යම් කිසි සීලයකට හික්මීමකට පත් කරනවා. ඒවා තුලින් එතන යම් කිසි භාවනාවක් ආර්ය මෛත්‍රියක් කරනවා. ඒ ඔක්කොම හරියට වැදගත් මේකට. ඒවා නරකයි කියනවා නෙමෙයි. ඒවා හරි වැදගත්. ඒ ටික සම්පූර්ණ වෙන්න ඕන මෙතන. ඒක මම කියුවා ලෞකික සම්මාදිට්ඨිය සම්පූර්ණ වෙන්න ඕන. ඒ ටික හරි වැදගත්. ඒවා තුළ තමයි කුසල සම්පාදනය වෙන්නේ. කුසලයේ වැඩෙන්න. අපි එතන හික්මීමකට තව කෙනෙක්ගේ වැරද්දක් හොයන්න අපි අසකන්නාස නිකම්ම සංවර කරනවානේ. ආර්ය උපාද වෙනවා. ඒ වගේම හරි ශ්‍රද්ධාවක් ඇති කරලා අපේ හරි විදිහට මේක මුදු විදිහට අපි හදනවා. එතන බේස් එක හොඳට හදනවා. ෆවුන්ඩේෂන් එක. ඒක හරි වැදගත්. ඒක තමයි අපි මෙතෙන් දෙන්නේ. නැත්තම් මෙතන එන්න බෑ. මෙතන මොකද ආවොත් වැඳිලා ඉන්න බෑ. අර බේස් එක නැත්තම්. ඒක තියෙන කෙනා තමයි අල්ලගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්න බෑ නැත්තම්. ඒක හරියට. ඉතින් මොකද අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා වගේ කට්ටිය. ආවට දැන් තේරුණාට ආයේ ගියාට පස්සේ අර එයාට එකම අල්ලගන්න එයාට රැඳිලා ඉන්න යට ශක්තිය නැහැ. ඔව්. ෆවුන්ඩේෂන් ආයෙලා කුණුකොටම වැටෙනවා. ඔව්. නෑ ඒකත් එක්ක බලද්දී හරි. පුදුමා ඇත්තටම ඒක කොහෙවත් මග නැතර වීමක් මට දැනෙන්නේ නිකන් අර දැන් ඉස්සර කියපු කතා ඇත්තටම සෝවාන් සකදාගාමි අනාගාමි ඒ කියන ඒ ස්ටේජස් එහෙම වෙන්න මෙහෙමයි කියලා කියපු කිසි දෙයක් අදාළ නැතුව ගියා මේ කතාවෙන් පස්සේ. ඒ කියන්නේ ඔබ තියනවා කියන හැඟීමනේ එදා තියාගෙන හිටියේ. ආයෙම තියනවා එහෙම වුණාම වෙනවා. එහෙම කරාම මෙහෙම වෙනවා වෙන තියෙන හැඟෙන තියෙන ගණට අවුච්ච දේවල්. දැන් මේක මොනෝ කියන්නේ නිකන්. මාර ප්‍රේතමත් හරි. හරිනවා. ඇත්තටම ආයෙ කතා කරුවොත් ඉතලා ලොකෝ ඇත්තටම දෙහනේ විදිය. ඒ ප්‍රීතිය සුඛේ ඒ කාගතාවේ ඒ කිසිම දෙයකට දැනෙන්නේ නැති මේ විදිය තියෙන සීතල ඔක්කොම අරවන්තන්නේ ඔක්කොම දෙගිය. ඒක හරියම. අතුලම නිකන් ඉගාවක් තියෙන. අතහැරීමෙන් ලැබෙන සුවය තමයි ඒක. මොකක්ද අතහැරෙන්නේ? මනස මේ දෘෂ්ටි අතහැරෙන්නේ. පිටර තියෙන මම කියන සක්කාය දෘෂ්ටි තමයි අතහැරෙන්නේ. හරියම මම ආයෙත් වෙලා ගන්නවා. හොඳයි නම්. ගොඩාක් පිං හොඳයි. ඔබතුමාට වහන්සේට මට වචන වලින් මම මොකක් කියන්නේ. ඒක කම්බුරයි කියලා මම මොනවා හරි වචනකින් කිව්වොත් ඒක අඩුවක් විතරයි කියලා මට දැනෙන්නේ. ඒ වගේ හොඳයි. වගේ සාදු කියන අර වහන්සේගේ පුරුකවත් ඇවිල්ලා පේනවා. ඊළඟට ඒවත් දකින්න කියලා මට කියන්න බෑ. ඒක කියන එක මහා අඩුවක්. වහන්සේ දුන්න වචන ටික නෑ අතර ඒක මම රිපෝට් කරනවා තමයි තියාගන්න රිපෝට් කරනවා. දැන් ඉතලා ඇත්ත රිපෝට් කරලා ඒවත් හරියුත් නෑ අතර මේ අර ලොකු මේක ඔබවහන්සේට තව දෙන්න තව අනේක සංඛ්‍යාවකට මේක දෙන්න ලැබේවා කියලා මටයි කියන්න හිතන්නේ. මට දැන් මේක තේරෙනකොටම හිතුනෙත් ඒක අනේ මට කියන්න බෑනේ කාටවත් කියලා. ඔබවහන්සේ උන්වහන්සේ කෙනෙක් කවුරු හරි ඒක ප්‍රත්‍යක්ෂ කරලා අර කොටල පොවන තැනට ඉන්න බෑ කවුරු හරි. ඉන්නව නේද? ඒක අර ඉතින් නාවගෙන නඩ තමයි කියන්නේ. දෙන්න පුළුවන්. ඒක කොහොමද දෙන්න වලේ ඔක්කොම ඉන්නේ. ආජයි ඉස්සරහට ඔක්කොම ගොඩ යනවා. ඒක තවන්කො කීදහක් මෙතන හිර වෙනවද? ප්‍රශ්න සාකච්ඡා කරගෙන කාලේ නාස්ති කරගෙන නොදැනුවත්
මේක එතනින් එන්නේ නැතුවක් නැත්තම් අර සම්මාදී අර මිත්‍යා දෘෂ්ටියෙන් ඇවිල්ලා බෑ මේක එන්නත් ඕන. එතකොට මේක ගන්නත් ඕන. මේක දෙන්නත් ඕන. දෙන්න කෙනෙක් ඉන්නත් ඕන. මේක අමුතුම කතාව. සාදු. අපේ අම්මර මන් තියෙනවා ආයි මට දැන් මං අහන්න කියන එක මට ලැබුණේ වෙන එක. මගේ ඉන්න තරක වෙන එකක්. අද උනේ වෙන එකක්. මට මැරිලාම ගියා සම්භාව. හරි අපේ අම්මර මම ආයිතරේ ගන්න මම මේ මම සේව් කරලා තියාගන්න. හොඳයි. ඔයාලට මම ආයි ඕනලා ගන්න. හොඳයි. හරි අම්මනේ ඒක තමයි.